ඔයාට ගොඩක් වැදගත් වෙන තවත් වීඩියෝ එකකට අයිබෝවන් කියලා පිළිගන්නවා. මේ වීඩියෝ එක බලන ඔයාට මොනම ආයතනයක හරි ෆිනෑන්ස් කම්පැනි එකක හරි බැංක් එකක හරි ලීසින් ෆැසිලිටි එකක් තියෙනවා නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා තාම ලීසින් ෆැසිලිටි එකක් අරගෙන නැති කෙනෙක් නම් no කියලා කමෙන්ට් එකක් දාන්න. අපි අද කතා කරන්නේ මොන ආයතන තුනද කියලා ඔයා දැනටමත් දන්නවා. 3 wheel එකක් ගන්න කෙනෙකුට මේ ආයතන තුනෙන් මොන ආයතනයද ගොඩක්ම වාසි කියලා තමයි අපි අද කතා කරන්නේ. ඔයා බයික් එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අපි කලින් වීඩියෝ එකේ කතා කරා CBC ෆිනෑන්ස් එකේ රේට්ස් ගැන සහ LB ෆිනෑන්ස් එකේ රේට්ස් ගැන. මම වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔයාලට බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එකට CDB එක සම්බන්ධ කරගත්තේ නැති CDB එකෙන් කිව්වා යාලා බයික් වලට ලීසින් කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මොකද අපි ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝස් තමයි කරලා තියෙන්නේ ඉස්සරහට කරන්න ඉන්නේ. ඒක නිසා channel එක subscribe කරලා අනිවාර්යෙන් bell icon එකත් click කරලාම තියාගන්න. right වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. CDB එකෙන් ඔයා brand new 3 wheel එකකට ලීසින් එකක් දාන්න යනවා නම් ඔයාට 18900ක් තමයි වෙන්නේ ලක්ෂ 5ට අවුරුදු 5කට. එයාලා මුලින් කිව්වේ රුපියල් 19200ක් කියලා. හැබැයි පස්සේ රේට් එක අඩු කරන්න පුළුවන්ද කියලා හෙවට පස්සේ තමයි 18900ක් කියලා කිව්වේ. රේට් එක නම් මට කිව්වේ 12.5යි කියලා. හැබැයි ඇත්තටම රේට් එක මං හිතන්නේ 35කට වඩා වැඩි වෙනවා. මේ කැල් එකට දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලමු CBC ෆිනෑන්ස් එකේ ලක්ෂ 5කට අවුරුදු 5ක් දක්වා ලීසින් එකක් දානවා නම් 3 wheel එකකට කීයද වාරිකේ වෙන්නේ කියලා. මට කිව්වේ වාරිකේ විතරයි. වාරිකෙත් කිව්වේ රුපියල් 15000ක් විතර කියලා. මම යාලට කිව්වා යන වාරිකේ මට හරියටම කියන්න කියලා. හැබැයි එතකොට කිව්වේ මේකට ඉන්ෂුරන්ස් එකක් ඇඩ් වෙනවා. එතකොට අර charges මේ charges ඒ වගේව ඇඩ් වෙනවා කියලා. එතකොට මට යාලගේ වාරිකේ කිව්වේ 15000ක් විතර කියලා. මම සාමාන්‍ය රෙකෝඩ් එක ඇඩ් කරන්නේ නැති වීඩියෝ එක තව ටිකක් දික් වෙන නිසා. හැබැයි ඔයාලට හරියටම මේගොල්ලෝ කොහොමද කතා කරන්නේ, ඒගොල්ලෝ මොනවද අපිට කියන්නේ කියලා දැනගන්න ඕන නිසා මම මේකට රෙකෝඩ් එකත් ඇඩ් කරා. LB ෆිනෑන්ස් එකේ ලීසින් රේට් එක ගත්තොත් එහෙම 3 wheel එකකට අවුරුදු 5කට ලක්ෂ 5ක් ගත්තොත් එහෙම රුපියල් 14970ක් තමයි වෙන්නේ. එහෙම බැලුවොත් එහෙම brand new 3 wheel එකකට යනවා නම් සාමාන්‍යයෙන් තමයි හොඳම රේට් එකක් අපිට හම්බුනේ. තව පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනේ. brand new 3 wheel එකකට යනවා නම් ඔයාලට ලීසින් එක ගන්න පුළුවන් වටිනාකමෙන් 125ක් විතරයි. ඇත්තම කතාව ගත්තොත් දැන් ලක්ෂ 17ක් 18ක් විතර දීලා 3 wheel එකක් අලුතින්ම ගන්න කට්ටිය අඩුයි. අපි බලමු පාවිච්චි කරපු 3 wheel එකක් ගන්නවා නම් කොහොමද ලීසින් එකේ වාරිකේ වැටෙන්නේ කියලා. මුලින්ම CDB එකේ බැලුවොත් එහෙම එයාලගේ ලක්ෂ 5ක් ගන්න අවුරුදු 5කට රුපියල් 15400ක් තමයි වාරිකේ වැටෙන්නේ. මට එයාලා කිව්ව රේට් එක නම් 113. හැබැයි ඇත්තටම රේට් එක දැම්මාට පස්සේ 128ක් එනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම CBC ෆිනෑන්ස් එකේ පාවිච්චි කරපු 3 wheel එකක් ගන්න ලක්ෂ 5කට අවුරුදු 5ක් දක්වා ගෙවාගෙන යනවා නම් වාරිකේ වෙන්නේ රුපියල් 17000ක් හරියටම. රුපියල් 17000ක් මාසික ගෙවන කියන්නේ සාමාන්‍ය රේට් එක 133ක් විතර වෙනවා. ඊළඟට අපි LB ෆිනෑන්ස් එක පැත්තට ගියොත් එහෙම එයාලගේ වෙන්නේ ලක්ෂ 5ක් අවුරුදු 5ක් දක්වා ගෙවන්න ගත්තොත් රුපියල් 15267ක් තමයි වාරිකේ වැටෙන්නේ. එතකොට සාමාන්‍ය රේට් එක වෙන්නේ 127ක් විතර. එතකොට මේ ටික බලද්දි අඩුම ලීසින් රේට් එක කියන්නේ ඔයා පාවිච්චි කරපු 3 wheel එකක් ගන්නවා නම් අඩුම ලීසින් රේට් එක තියෙන LB ෆිනෑන්ස් එකේ. තව දෙයක් ඔයාලට කියන්න ඕනේ LB ෆිනෑන්ස් එකේ සාමාන්‍යයෙන් මට කතා කරාට පස්සේ හරියටම විස්තර ටික දුන්නා. ඒ කියන්නේ යාලා රේට් එක හැංගුවේ නැහැ. හරියටම රේට් එක කිව්වා. හැබැයි මේ දේවල් බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ ඉන්න කට්ටියත් එක්ක, ඒ ඉන්න ස්ටාෆ් එකත් එක්ක, ඒගොල්ලෝගේ තියෙන ඇටිටියුඩ්ස් එක්ක ඔයාලට දෙන සර්විස් එක වෙනස් වෙන්න පුළුවන්. ඒකත් අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ මේක ඇවිල්ලා paid promotion එකක්වත් එහෙම නැත්නම් සල්ලි ගෙවලා කරන එහෙම වීඩියෝ එකක් නෙමෙයි. මම කස්ටමර් කෙනෙක් විදිහට එයාලට කතා කරාට පස්සේ දෙන ඩීටේල්ස් ටික තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මොකද ඔයාලට මේ ආයතනෙන් ආයතනයට කතා කරලා රේට්ස් අහන්න විස්තර ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා තමයි මගේ channel එකෙන් මේ වගේ දෙයක් කරන්නේ, මේ වගේ support එකක් දෙන්නේ. ඒ වගේම channel එකේ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම්, තව ඉස්සරහට add වෙන්න ඕන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. අවුරුදු කීයකට වගේද මාත්‍යෝ? අවුරුදු අපිට maximum යන්න පුළුවන් කොච්චරද? 5කට. maximum 5යිනේ. 5යි. 5කට සාමාන්‍යයෙන් වාරිකේ 15200ක් වගේ වෙනවා. 15200ක් වගේ වෙනවා. මේ ලක්ෂ 5කට. 5කට. ඔව්. එතකොට රේට් එක සාමාන්‍යයෙන් කීයද වැටෙන්නේ? සාමාන්‍යයෙන් ෆ්ලැට් රේට් එක 18න් වගේ වැටෙනවා. 18 කියන්නේ මේක ෆික්ස් රේට් එකක් නේද? ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ රේට් එක නේ? නෑ. මීට අමතර charges මොන හරි යනවාද? charges document charges 6500ක් යනවා. එච්චරයි යන්නේ. එච්චරයි යන්නේ. පළවෙනි අවුරුද්දේ full insurance එක ලැබෙනවා. ඒ කියන්නේ අපේ ඒකට පේ කරන්න ඕනේ නැද්ද? නෑ. ඊට පස්සේ වාට ඊගාව අවුරුද්දේ නම් full insurance එක දාත් තමයි ඒකට පේ කරන්න වෙන්නේ. ඒකට දවස් 45ක් credit එකක් දෙන්න පුළුවන්. used එකකට සාමාන්‍යයෙන් යනවා නම් මොකද රේට් එක වෙන්නේ? used එකකට යනවා නම් මට පොඩ්ඩක් කියන්නකෝ. මේ ලක්ෂ 5කටම used එකකට ගියොත් නම් රේට් එක ඊට වඩා වැඩි. කොටකට එනවනේ. ඔව්. සාමාන්‍යයෙන් කීයක් විතර? 5 years යන්න පුළුවන්ද?
5 සේත් යන්න පුළුවන්. ඒක අර අපිට බලන්න ඕන දොතන අනිවාර්යෙන් ඇඩ් වෙනවා RME charges එකක්. බ්‍රෑන්ඩ් new යද්දී charges එක ඇඩ් වෙන්නේ නැහනේ. ඒකත් එක මම කියන්නේ. අනේ මට පොඩ්ඩක් කියන්න. ඒතකොට රේට් එක ඒ කියන්නේ ගානේ ලොකු වෙනසක් සාමාන්‍යයෙන් වෙනවා අරට වඩා බලද්දි. සාමාන්‍යයෙන් කීයක් විතර? සාමාන්‍යයෙන් එතකොට 21ක් වගේ වෙනවා. රේට් 21ක් විතර වෙනවා. ඒතකොට වාරයක කීයක් විතර වේද අවුරුදු 5ට? වාරයක තමයි 21ක් වගේ වෙනවා. 21000ක් නේ? මාසේ. ඔව්. රයිට්. රේට් එක සාමාන්‍යයෙන් එතකොට කීයක් විතර සෙට් වෙලාද? එතකොට සාමාන්‍යයෙන් 25න් වගේ යන්නේ. 25න් විතර. එතකොට RME charges අරගෙන normal යන ටික තමයි යන්නේ නේද? ඔව් නෑ ඒත් මෙහෙමයි අපිට RME charges එක්කම තමයි මම ඔයාලට කිව්වේ. ඒ මොනොත් සාමාන්‍යයෙන් ඔයාලට එතකොට අතින් යනවා රුපියල් 8000ක්. අර document charges වලට අමතරව valuation එකට 1500ක් යනවා. ඒ කියන්නේ ඔක්කොම charges ටික 8000ක් වගේ ඇතුළත යන්නේ නැත්නම් ඊට අමතරව 8000ට නෑ ඊට අමතරව යන්නේ නෑ නේ. මට චුට්ටක් කොහොමම 3 wheel එකකට යනවා නම් පොඩ්ඩක් ඒක කියනවා. අවුරුදු කීයකට වගේද මහත්තයෝ? ඒත් maximum යන්න පුළුවන් කොච්චර කාලද? 5ද? 5යි. ඔබ ඕන ගාන කීයක් වගේද? ඒත් 5කට කියන්නකො. මට 5කට මේ අකුර මොකද මහත්තයෝ? සාමාන්‍යයෙන් අකුරු 3 වගේනේ. ඉන්න 17ක් වගේ වෙනවා සාමාන්‍ය මාසෙකට. 17ක් විතර. ඔව්. ලක්ෂ 5කට රයිට්. brand new යනවා නම් සාමාන්‍යයෙන් brand new කොහොමද මහත්තයෝ brand new වල කොහොමද දෙන්නේ 125යි leasing amount එක. ඒත් ලක්ෂ 5යි යන්න පුළුවන් එන්නේ. 5යි මේක කොහොමද දෙන්න පුළුවන් නේ? ඔව්. ඔබතුමාට මගේ contact number එක දෙන්න. ඒකට බලලා call එකක් දෙන්න. හරි මට පොඩ්ඩක් එකක් දෙන්නකෝ මේ ඒකට brand new එකට යනකොට rate එක සාමාන්‍යයෙන් මට පොඩ්ඩක් කියන්නකෝ කිව්වේ. brand new එකකට යනකොට. වාරික කියන්නකෝ මට මේ 5S සාමාන්‍යයෙන් එතකොට 15ක් වගේ වෙන්නේ brand new එකට. 15ක් වෙන්නේ නේ. ඒක process කරනවා නම් ඔයාමද process කරන්නේ නැත්නම් වෙන කවුරු හරි ඉන්නවද? නෑ මං ඇවිල්ලා තමයි විසිට් එක දාලා ඒ ටික කරන්නේ. branch එකෙන් තමයි approval එක තියෙන්නේ.